අන්නනසයෝ සාදරයෙන් පිළිගන්නවා කොරියන් භාෂාවට ආදරය කරන යාළු සියලු දෙනාම අපගේ YouTube නාලිකාවට. ඉතින් අද අපි ඉගෙන ගන්න යන්නේ කොරියානු භාෂාව නිර්මාණය වූ ආකාරය සහ කොරියානු හෝඩිය පිළිබඳව තමයි අද අපි පළවෙනි පාඩම විදිහට ඉගෙන ගැනීමට සූදානම් වන්නේ. 1443ක් වැනි මෑත කාලයකදී කොරියානු භාෂාව නිර්මාණය කරන ලදී. මේ භාෂාව නිර්මාණය කරන ලද්දේ සෙජොන්සෙන් රජු විසිනි. ඉතින් 1443ක් වැනි මෑත කාලයකදී තමා කොරියානු භාෂාව නිර්මාණය කරලා තියෙන්නේ. මේ භාෂාව නිර්මාණය කරලා තියෙන්නේ සෙජොන්සෙන් කියන රජු විසින්. මේ පහතින් දැක්වෙන පින්තූර වලින් සෙජොන්සෙන් රජු දැක බලාගත හැක. ඉතින් දැන් ඕගොල්ලොන්ට ප්‍රශ්නයක් එන්න ඇති 1443ට පෙර කොරියාවේ භාවිතා වූ භාෂාව කුමක්ද කියලා. 1443ට පෙර චීන යටත් විජිතයක් විදිහට තමා මේ කොරියාව පැවතිලා තියෙන්නේ. 1443ට පෙර චීනාභාෂයෙන් හංජා නම් භාෂාව තමා මෙම රටේ භාවිතා කරලා තියෙන්නේ. ඉතින් මෙම භාෂාවේ තිබූ සංකීර්ණභාවයේ හේතුවෙන් අඩු සාක්ෂරතාවයකින් යුතු සාමාන්‍ය ජනතාවට මේ භාෂාව ලිවීමේදී සහ කියවීමේදී ගැටලු රාශියක් මතුවලා තියෙනවා. මේ භාෂාව තිබූ සංකීර්ණභාවය වැඩි නිසා සාමාන්‍ය ජනතාවට ලිවීමේදී සහ කියවීමේදී ගැටලු රාශියක් මතුවලා තියෙනවා. ඉතින් මේකට පිළියමක් විදියට සෙජොන්සෙන් කියන රජු විසින් සරල භාෂාවක් නිර්මාණය කරලා තියෙනවා. මේ භාෂාව තමා වර්තමාන කොරියානු භාෂාව ලෙස හැඳින්වෙන්නේ. එතකොට මේ භාෂාව අඩු සාක්ෂරතාවයකින් යුතු සාමාන්‍ය ජනතාවට භාවිතා කළ හැකි සරල භාෂාවක් තමා මේ කොරියානු භාෂාව කියලා කියන්නේ. ඉතින් මේ කොරියානු හෝඩියේ සම්පූර්ණ අක්ෂර 40කින් සමන්විත වෙනවා. කොරියානු හෝඩිය සම්පූර්ණ අක්ෂර 40කින් සමන්විත වෙනවා. කොරියානු භාෂාවේ ප්‍රධාන කොටස් තුනකි. කොරියානු භාෂාව ප්‍රධාන කොටස් තුනකට බෙදා දැක්විය හැක. පළවෙනි කොටස විදියට ස්වර කොටසත්, දෙවෙනි කොටස ව්‍යංජන කොටසත්, තුන්වෙනි කොටස හල්ලකුරු කොටසත් විදිහට කොටස් තුනකට බෙදා දක්වන්න පුළුවන්. ස්වර, ව්‍යංජන, හල්ලකුරු. කොරියානු භාෂාව ස්වර කොටස් 21ක් සහ ව්‍යංජන කොටස් 19කින් සමන්විත වේ. ස්වර කොටස් 21ක් සහ ව්‍යංජන කොටස් 19ක් එකතු වී සම්පූර්ණ අක්ෂර 40 නිර්මාණය වේ. කොරියානු භාෂාවේ ස්වර කොටස් 21ක් සහ ව්‍යංජන කොටස් 19ක් එකතු වෙලා තමා සම්පූර්ණ අක්ෂර 40 නිර්මාණය වෙන්නේ. ස්වර කොටස් 21යි ව්‍යංජන කොටස් 19යි. ඉතින් මේ දෙක එකතු වෙලා තමා සම්පූර්ණ අක්ෂර 40 නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ ස්වර ගත්තොත් ස්වර නැවත කොටස් දෙකකට බෙදා දැක්විය හැක. මූලික ස්වර 10ක් සහ සංයුක්ත ස්වර 11ක් ලෙස නැවත ස්වර කොටස් දෙකකට බෙදා දැක්විය හැක. මූලික ස්වර 10ක් සහ සංයුක්ත ස්වර 11ක් එකතු වී සම්පූර්ණ ස්වර 19 නිර්මාණය වේ. ඉතින් අපි කොටස් වශයෙන් සාකච්ඡා කරලා බලමු මොනවද මේ මූලික ස්වර සහ සංයුක්ත ස්වර කියන්නේ කියලා. ඉතින් මූලික ස්වර 10ක් තියෙනවා. අපි මුලින්ම ගමු මේ මූලික ස්වර 10 මොනවද කියලා අපි බලලා. ඉතින් මූලික ස්වරවල පළවෙනි ස්වරය විදිහට අපිට ගන්න පුළුවන් මේ ආ කියන ස්වරය. මේ ආ කියන ස්වරය අපිට ගන්න පුළුවන්. ඉතින් සිංහල ශබ්දේ එන්නේ ආ ශබ්ද විදිහට තමයි මේ ස්වරය එන්නේ. ඉතින් මේ ස්වර ලිවීමේදී හොඳින් මතක තබා ගන්න ඕන කාරණයක් තියෙනවා. මේ ස්වර ලිවීමේදී ඉහළ සිට පහළටත් සහ වමේ සිට දකුණටත් යන ආකාරයට තමයි මෙම ස්වර අපි ලිවීම කරන්න ඕන. ඒක මේ භාෂාවේ නීතියක්. ඉතින් පළවෙනි පියවර විදිහට ඉහළ සිට පහළටත්, දෙවන පියවර විදිහට වමේ සිට දකුණටත් යන ආකාරයට මෙම ස්වරය අපිට ලියා දක්වන්න පුළුවන්. ඉතින් දෙවන ස්වරය විදිහට අපිට ගන්න පුළුවන් යා කියන ස්වරය. දෙවන ස්වර විදිහට අපිට ගන්න පුළුවන් යා කියන ස්වරය. ඉතින් මෙම ස්වරය ලිවීමේදීත් ඉහළ සිට පහළටත් සහ වමේ සිට දකුණටත් යන ආකාරයකට පියවර 3කට අපිට මෙම යා ස්වරය ලියා දක්වන්න පුළුවන්. ඉහළ සිට පහළටත් වමේ සිට දකුණටත් යන ආකාරයට පියවර 3කින් මෙම යා කියන ස්වරය අපිට ලියා දක්වන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට ගන්නවා මේ ඕ කියන ස්වරය. මෙම ස්වරය ලිවීමේදී වමේ සිට දකුණටත්
ඉහළ සිට පහළටත් යන ආකාරයට මෙම ස්වරය අපට ලියා දක්වන්න පුළුවන්. පළවෙනි පියවර වමේ සිට දකුණට, දෙවන පියවර ඉහළ සිට පහළටත් යන ආකාරයට අපට මෙම ස්වරය ලියා දක්වන්න පුළුවන්. ඉතින් ඊළඟ ස්වරය විදිහට අප ගන්නවා යෝ කියන ස්වරය. මෙම ස්වරයත් වමේ සිට දකුණටත්, ඉහළ සිට පහළටත් යන ආකාරයට අපට මෙම යෝ ස්වරය ලියා දක්වන්න පුළුවන්. මෙම ස්වරයත් වමේ සිට දකුණටත්, ඉහළ සිට පහළටත් යන ආකාරයට පියවර 3කින් මෙම යෝ ස්වරය අපට ලියා දක්වන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ ස්වරය විදිහට ගන්නවා ඕ කියන ස්වරය. මෙම ස්වරය උච්චාරණයේදී ගැඹුරු උච්චාරණයක් සිදුවේ. ඕ විදිහට තමයි මෙම ස්වරය උච්චාරණය වෙන්නේ. ඉතින් මෙම ස්වරය ලිවීමේදී ඉහළ සිට පහළටත් සහ වමේ සිට දකුණටත් යන ආකාරයකට පියවර 2කින් මෙම ස්වරය අපට ලියා දක්වන්න පුළුවන්. මේ ඕ ස්වරය ඉතින් ඊළඟ ස්වරයට අපිට ගන්න පුළුවන් මේ යෝ කියන ස්වරය. මෙම ස්වරයත් ගැඹුරු උච්චාරණයක් යෙදෙනවා. මෙම ස්වරයත් ඉහළ සිට පහළටත් වමේ සිට දකුණටත් යන ආකාරයට පියවර 3කින් අපිට මෙම යෝ ස්වරය ලියා දක්වන්න පුළුවන්. ඉතින් ඊළඟ ස්වරය විදිහට අප ගන්නවා මේ ඌ කියන ස්වරය. මේ ඌ කියන ස්වරය ඊළඟ ස්වරය විදිහට අපි ගන්නවා. මෙම ස්වරය වමේ සිට දකුණටත්, ඉහළ සිට පහළටත් යන ආකාරයට මෙම ස්වරය අපට ලියා දක්වන්න පුළුවන්. මේ ස්වරය ඌ ස්වරය. ඉතින් ඊළඟ ස්වරය විදිහට අපි ගන්නවා මේ යූ කියන ස්වරය. මේ යූ කියන ස්වරය තමයි ඊළඟ ස්වරය. මෙම ස්වරය වමේ සිට දකුණටත්, ඉහළ සිට පහළටත් යන ආකාරයට පියවර 3කින් මෙම යූ ස්වරය අපට ලියා දක්වන්න පුළුවන්. ඉතින් ඊළඟ ස්වරය ටිකක් විශේෂයි. මෙම ස්වරය ශබ්ද කරන්න සිංහල භාෂාවේ ශබ්ද නැහැ. ඉතින් මෙම ස්වරය අපි ගන්නෙ ශබ්දයේ විදිහට. විදිහට තමයි මෙම ස්වරය ශබ්ද කරන්නේ. මෙම ස්වරය ලියනකොට වමේ සිට දකුණටත් යන ආකාරයට තිරස් ඉරක් තමයි මෙම ස්වරය ලියන්නේ. ඉතින් මේ සිරස් ඉරක් තියෙන ස්වරය තමයි ඊ ස්වරය විදිහට අපි ගන්නෙ. මෙම ස්වරය ඊ ස්වරය. මෙම ස්වරය ලියනකොට ඉහළ සිට පහළට තමයි අපි ලියන්න ඕන. මේ වගුව මගින් දැක්වෙන්නේ අපි දැන් කතා කරපු මූලික ස්වර 10 තමයි මේ වගුව මගින් දක්වලා තියෙන්නේ. ඉතින් මේ වගුවේ තියෙන සටහන ඔයගොල්ලෝ සටහන් පොතේ සටහන් කරලා තියාගන්න. ඉතින් මේ ස්වර ශබ්ද වෙන ආකාරය මාත් එක්කම ශබ්ද කරලා බලමු. මේක ආ, යා, ඕ, යෝ, ඕ, යෝ, ඌ, යූ, ඊ. ඉතින් මේ විදිහට තමයි මෙම ස්වර අපි ශබ්ද කරනු ලබන්නේ. ඉතින් ඊළඟට අපි බලමු මේ සංයුක්ත ස්වර කියන්නේ මොනවද කියලා. ඉතින් මූලික ස්වර දෙකක් එකතු වී තමයි මේ සංයුක්ත ස්වර සෑදිලා තියෙන්නේ. මම මේ පිළිබඳව වැඩිදුර කතා කරන්න යන්නේ නැහැ. ඉතින් මේ පළවෙනි සංයුක්ත ස්වරය මේ ඒ කියන සංයුක්ත ස්වරය. ඒ. ඉතින් දෙවන සංයුක්ත ස්වරය විදිහට අපිට ගන්න පුළුවන් මේ යේ කියන සංයුක්ත ස්වරය. ඉතින් ඊළඟ සංයුක්ත ස්වරය තමයි ඒ කියන සංයුක්ත ස්වරය. මෙය උච්චාරණයේදී ගැඹුරු උච්චාරණයක් ගන්නවා. ඒ. මූලික ස්වර දෙකක් එකතු වෙලා තමයි මේ ස්වර සෑදිලා තියෙන්නේ. ඉතින් ඊළඟ ස්වරය අපි ගන්නවා යේ කියන සංයුක්ත ස්වරය. මෙයත් උච්චාරණයේදී ගැඹුරු උච්චාරණයක් ගන්නවා.
ඉතින් මේ ස්වරය තමා අපි වා ස්වරය විදිහට ගන්නෙ. මේ ස්වරය වා ස්වරය විදිහට අපි ගන්නවා. ඉතින් මීළඟ සංයුක්ත ස්වරය තමා මේ වේ කියන සංයුක්ත ස්වරය. මෙම ස්වරයත් අපි වේ ස්වරය විදිහට ගන්නවා. මෙම ස්වරය තමා වෝ කියන සංයුක්ත ස්වරය විදිහට අපි ගන්නෙ. මෙම ස්වරය තමා මෙම ස්වරය වෝ ලෙස උච්චාරණය කරනවා. ඉතින් වෝ ස්වරයටම තවත් ඊ ස්වරයක් එකතු වුණාම, ඒ කියන්නේ පිටිපස්සෙන් තව ඉරි කෑල්ල එකතු වුණාම ඒක වේ ස්වරය බවට පත් වෙනවා. ඉතින් මේක පොඩ්ඩක් ඇදලා උච්චාරණය කරන්න ඕන ඒ වේ එක. මෙම ස්වරය අපි වී ස්වරය විදිහට ගන්නවා. මෙම ස්වරය වී ස්වරය විදිහට අපි ගන්නවා. මේ ඊ ස්වරය සහ ඊ ස්වරය එකතු වෙලා තමයි මේ යි කියන සංයුක්ත ස්වරය නිර්මාණය වෙලා තියෙන්නේ. මේ යි කියන සංයුක්ත ස්වරය නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ වගුව මගින් දක්වලා තියෙන්නේ මේ සංයුක්ත ස්වර 11. මෙම සටහන ඔයගොල්ලෝගේ සටහන් පොතේ සටහන් කරලා කටපාඩම් කරගන්න. ඉතින් මගෙත් එක්ක මෙම ශබ්ද උච්චාරණය කරමු. ඒ යේ ඒ යේ වා වේ වේ වෝ වේ වී යි. ඉතින් මේ විදිහට තමයි මේ සංයුක්ත ස්වර 11 උච්චාරණය කරනු ලබන්නේ. ඉතින් මම විශේෂයෙන් කියන්න ඕන මම කොරියානු භාෂා උපදේශකයෙකු හෝ ගුරුවරයෙකු නොවන බව. මා 2025 EPS ටොපික් විභාගයට සම්බන්ධ වන ඕගොල්ලෝ වගේම ශිෂ්‍යයෙක්. ඉතින් මම මේ වැඩසටහන ඕගොල්ලොන්ට ගෙනාවේ. ඉතින් ඕගොල්ලොන්ට උදව්වක් විදිහට තමයි මම මේ වැඩසටහන ඕගොල්ලොන්ට ගෙනාවේ. ඉතින් කොරියානු භාෂාවේ ඉතිහාසය සහ මූලික ස්වර සංයුක්ත ස්වර කියන කොටස් තුන තමයි අපි කතා කරේ. ඉතින් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ව්‍යංජන කොටස. ඉතින් මෙම කොටස අපි වෙනත් වීඩියෝ එකක් විදිහට තමයි මම ඕගොල්ලොන්ට ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැනට ඕගොල්ලෝ අද කියලා දීපු ටික පාඩම් කරලා තියාගන්න. ඉතින් දෙවෙනි කොටසෙන් හම්බ වෙනකන් අදට සුබ දවසක් කියලා ඕගොල්ලොන්ගේ මම සමුගන්නවා. ඉතින් අපව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඕගොල්ලොන්ට මේ වගේ වැදගත් වීඩියෝ ඉස්සරහට මම ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.